මෙයාලගේ මේ කළු පාටට තියෙන නහය රෝස පාට වෙන්නේ ඇයි? එතකොට මේකට බලපාන හේතු කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි ජෙනටිකලි වයසට යනකොටත් නහය රෝස පාට ගතියක් එන්න පුළුවන්. කළු පාට නැති වෙලා රෝස පාට එන්න පුළුවන්. ඒත් එක්කම තව දෙයක් තමයි අපි ඒකට කියනවා ස්නෝ නෝස් කියලා. ඒ කියන්නේ ගොඩාක් සීතල කට්ටිය, සීතල පැතිවල ඉන්න කට්ටිය අවුවට ගියාම එයාලගේ හැම ඒ කියන්නේ කළු පාට නහය රෝස පාට වෙන්න බලනවා. ඒක හැබැයි සීත කාලේ අයින් වෙලා ආයෙත් උෂ්ණ කාලෙට එනකොට ඒ ගතිය හරියනවා. සමහර කට්ටිය ඉන්නවා එයාලගේ මොන හරි රෝගී තත්ත්වයක් තියේදී, ඒ කියන්නේ වර්ටිලිගෝ, ඩිස්කොයිඩ් ලූපස් එරිතමැටෝසිස් ඒ වගේ රෝගී තත්ත්වයන් එනකොටත් නහයි පාට වෙනස් වෙනවා. තවත් සුලභව දකින්න පුළුවන් දෙයක් තමයි ප්ලාස්ටික් නිසා ඇතිවෙන අසාත්මිකතාව. ඒ කියන්නේ ඔයාලා එයාලට කන්න දෙන්නේ ප්ලාස්ටික් භාජන වලින් නම් ඒකත් නහය රෝස පාට වෙන්න හේතුවක්. ඒකට හේතුව තමයි ප්ලාස්ටික් වල තියෙන එක කෙමිකල් එකක් හින්දා මේක ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා භාජනය වෙනස් කරලා බලන්න පුළුවන්. ස්ටේන්ලස් ස්ටීල් එකක් හරි සෙරමික් භාජනයක් හරි පාවිච්චි කරන්න පුළුවන්. නහය රෝස පාටට හැරෙන එක ගොඩක් මේ ට්‍රොපිකල් කන්ට්‍රීස් වල වෙන දෙයක් තමයි මේ නහය කළු පාටට තියෙන පිග්මන්ට් එකක් හින්දා. එතකොට ගොඩක් තද අවුවට නිරාවරණය වුණාම සන්බර්න් එන්න පුළුවන්. ඒ කියන්නේ UV වලින් ගොඩක් තදට බර්න් වුණාමත් නහය කළු පාට ගතිය නැති වෙලා රෝස පාට එනවා. හැබැයි රෝස පාට වුණාට පස්සේ තවත් තද අවුවට යා නිරාවරණය වුණොත් ඒ ගතිය වැඩි වෙන්න පුළුවන්. මේ සමහර තත්ත්වයන් අපිට එහෙම භයානක දේවල්, මාරාන්තික දේවල්, බය වෙන්න ඕන දේවල් නෙවෙයි. හැබැයි නහය තුවාල වෙලා පතුරු ගැලවෙනවා වගේ, නහයෙන් ලේනවා වගේ, නහය ඉදිමෙනවා වගේ එහෙම තියෙනවා නම් ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඒකට ડોක්ටර් කෙනෙක් ළඟට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න ඕනේ.